මේ වෙලාවේ ඊළඟට මේ ශාසනය රැක ගන්න නම් ජාතිය රැක ගන්න ඕනේ. පිළිගන්නවද? සිංහල ජාතිය ලෝකයේ පිරිහෙන ජාතීන් අතර 6 වෙනි ස්ථානය. ලංකාවේ කොළඹ මේ 2013 වෙනකොට ජනසංගණනයේ වැඩිම ජනගහනය කවුද? මුස්ලිම් 2 හෙට්ටි වීදියයි හින්දු 3 සිංහල. වරේ ඉස්සර පවුලක හිටිය 12ක් දැන් පවුලක ඉන්නේ කීයද? මේ වෙනකොට මේ රටේ ජාතික දීය වෙනස් කරන්න අවශ්‍යයි. මෙතන රට ජාති ආගම පිළිබඳ අනාවැකි. යුතුයකම් ගැන හිතනකොට නිවන්ම දකින්නම වීරිය කරන්න චතුරාර්ය සත්‍යය මැහැවහගෙන කියන්නේ නැතුව. අනාගතයේදී සිංහලයන්ට ලැබෙන්නේ 9 වෙනි තැනය. දැන් තියෙන්නේ 3 වෙනි තැන. එවිට මහජාතියට අවශ්‍ය වෙන ආකාර රටේ නම වෙනස් වෙයි. තව අවුරුදු 50කට ගත වෙනකොට 3 වෙනි ජාතිය වූ සිංහලයන්ට හෙළබසින් ජාතික ගීයක් නොලැබේ. මේ රටේ අපිට අපේ දරුවන්ට හිත ගන්න වෙන්නේ කවදා හරි අරාබි ජාතික ගීයට මගේ නායක හමුදුරුවනේ ඒ தත්ත්වය උදා කරනකන් නුඹලා ඇස්වසාගෙන ඉන්නවද? ඔබේ යුතුයකම නුඹේ යුතුයකම ඔබ කළ යුතුයි. මම මේ රටේ සියලු ජාතීන්ට ආරාධනා කළා, සියලු බෞද්ධයන්ට සිංහලයන්ට ආරාධනා කළා. හදපියව් දරුවෝ 3 දෙනාට වඩා 4 වෙනියේ. පුතේ ඉලන්දාරි වයසේ ඉන්න උඹලා මායත් දරුවෝ රත්තරනේ දරුවෝ 4 දෙනෙක් හදන්න ඕනේ. එතකොට උන් අහනවා තෝ කණ්ඩ දෙනවද? මොකද තොපි බව වෙන්නේ පාමන් කණ්ඩ දෙනවද ඔබට? මේ රටේ සියලු මිනිස්සුන්ට මම කිව්වා මාසෙකට පෙන්ෂන් යන්නේ රුපියල් 100ක් යවපන් අහවල් පවුලට. රුපියල් 5000ක් දෙනවා මම 4 වෙනි දරුවා බඩට ආපු දා ඉඳලා හැම පවුලකටම. පෝෂණ මල්ලක් සහිතව. අවශ්‍යද නැද්ද? වැදගත්ද නැද්ද? දැන් පන්සල් වලට දුන්න බල හොඳටම ඇති. දැන් පන්සලෙන් ගමට දෙන්න ඕනේ. මම කියන එක තේරෙනවද? ටික කලක් යනකන් තාව. චෛත්‍ය භාගෙත් දැන් හදලා තියෙම හොඳ තිබිච්චාවේ. පස්සේ හදාගමු. චෛත්‍ය වල හැදලා වැඩක් තියනද බොල? බෞද්ධයෝ නැත්තම් දැන් කියන එක තේරෙනවද? පිස්සුලට නැතුව කල යුත්ත කරපල්ලා. සිංහලයිනේ අවදි වෙයල්ලා. මට කියන්න තියෙන සරලම වචන උච්චරයි. දැනට 18000ක් මට ඉලන්දාරි වයසේ උන් ඉල්ලුම් පත්‍ර එව්වා. දරුවෝ 4 දෙනා නෙවෙයි 5 දෙනෙක් හදනවා අපේ හාමුදුරුවනේ. උන්ට අමාරුවක් කමන්නේ කන්න දෙන්නම් කියන්නේ. කාර්යයක් නැහැ. මන් දෙනවා උන්ට රුපියල් 5000 ගන්න. ආයි 10000ක් එනවා එතකොට පෝෂණ මල්ලත් එක්ක. එහෙම වුණොත් අපේ ජාතිය ආපහු නග්ග ගන්න පුළුවන් නේද මයි පින්නතුනේ? පිළිගන්නවද? අපේ ජාතියේ එවුන් තරම් කුහක ජාතියක් වෙන ඉස්ලාම් මිනිහෙකුගේ එකෙක් වැටුනොත් තුන්ගේ පරම්පරාවේ අනිත් එවුන් සේරම ආධාර කරලා නැගිටිනවද නැද්ද? අපේ ගමක එකෙක් අමාරුවෙන් දණිපඩි ගාලා අලු පිහ දාලා නැගලා එනවා නම් අල්ලපු ගෙදර මොකද කරන්නේ දුවේ? හොඳම දේවාලේ හොයන්න යනවා. මොකටද? අරුට හූනියමක් කරලා එන්න පුළුවන්ද බලන්න. මං කියන්නේ ඇත්තද? ඒ නිසා ඉස්සෙල්ලාම අපේ කුණු වෙච්ච පපු ටික හොදන්න ඕන. වැරද්ද නම් වැරදුණු තැන වැරද්ද පිළි අරගෙන වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න. මේ රටේ මම ඔබටත් ඉල්ලුම් කරන්නයි කියනවා ආධාර කරන්නත් ඕන ඔබ මට. මේ රටේ මිනිස්සුන්ට මම මහාන මැෂින් 5000ක් දෙනවා මගේ සිංහල ජාතියේ ලංකාවේ හා විදේශවල මිනිස්සුත් එක්ක එකතු වෙලා. ඇයි ඒ? මං අහන්නේ අපේ ගෙවල් වලට හිඟර මිනිස්සු වෙනවද? පාරවල් වල හිඟනා ඉන්නවද නැද්ද? ඒ අයගෙන් ඕගොල්ලෝ අද වෙනකන් දැක්කද මුස්ලිම් මිනිහෙක් හිඟා කාගෙන ආවද? හිඟන හරියක් හිඟන්නේ මොකද બોලේ? සිංහල බෞද්ධ. පල්ලියෙන් ෂෝක් එකට උදව් කරනවද නැද්ද උන්ට? දැන් පෞගේ දවස්වල මගේ නායකයාණෝනේ රාමසන් ඉක්ෂය තිබුණේ මේ මොකද්ද මේ ඉස්ලාම් නැත්තන්ගේ අවුරුද්ද නෑ. මම උදේ හිටියේ කොළඹ 10 ගානක් සෙනගෙලි. පල්ලියට ගිහිල්ලා පූජාවට ගිහිල්ලා එනවා. හැන්දෑවෙත් මම කොළඹින් එළියට එනකොට මම දැක්කා අර චූටි දරුවෝ දූලා පුතාලා එක්ක උන් අවුරුදු 80 අර සෙල්ලම් කරන ළමයිගේ පාක්වල ඉන්නවා. මම දැක්කේ නෑ එක මිනිහෙක්. බීලා වැනි කුණු වෙලා
කැතවතන කියනවා දැක්කේ නැහැ. අපේ උන්ගේ අවුරුද්ද කවද්ද? අප්‍රේල් 12. අපේ උන් නායකයන් හැන්ද වෙන්න ඕනේ නැහැ. පාන්දර ඉඳලම කුණු වෙච්ච ගම. කසිප්පු කෙලියෙමුත් නැත්තට නැති උනේ මොන જાතියද? සිංහල જાතිය. මත්ද්‍රව්‍ය වලින් නැති උනේ මොන જાතියද? මේ වෙනකොට මගේ නායකයන් 6.8ක් අපේ උන්ට ජාතක වෙලා උපදින එවුන් මන්ද බුද්ධිකයෝ. 8.6ක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යාලයකන. තත්ත්වය භයානක. ඇයි? අපේ උන් කසිප්පු බීලා ඔළුව විලල් කරගෙන හදනේ උන් ඔය. අපේ හැදුනොත් හැදෙන්නේ අබබ්බේ. සාසනයට එකෙක් දීපියව් කියනව නේද? දෙන්නෙම 4 කේන්දරේ පාළු අලී බඩක් තියෙන මලිලව්වා. උන්ගේ හිතේ ඛණ්ඩම තමයි මහ ගොඩක් කනවනම් උන් කියන මූණක් හොඳ පන්සලකටමයි. උන්ගේ හිතේ අපි බත් ගිලින්න වැරෙන්න. ඔව්. මගෙන් සමහරලාට කතා කරලා අහනවා ඕන වෙලාවකට ස්වාමීන් වහන්සේ සැතපීලාද මං කියනවා වරෙන් ඇඳේ ඉඳ තියෙන වරෙන් සැතපීලාද අනේ මම සැතපෙන්න වෙලාවක් සත්තකින් මම මේ කියන්නේ රැයකට පැය දෙකයි બોලේ සැතපෙන්නේ ඕන වෙලාවක සැතපීලාද ඒ නිසා ජාතිය ශක්තිමත් සහ නිරෝගී සම්පන්න කිරීම සඳහා අවශ්‍ය බොහෝ වැඩ පිළිවෙල දැන් මම ඇස් කන්නාඩි ගෙන්නුවා දැන් මම හිතන්නේ 6000